හායි අද අපි මොකද හදන්නේ? ගිහිල්ලා බලමුකෝ මොකද හදන්නේ කියලා. මෙන්න මේ විදිහට කාඩ්බෝඩ්ඩයක් අරගෙන ඒක ටිකක් ලොකු රවුමක් ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට දීසියක් පාවිච්චි කරලා තමයි මම ඒක කරගන්නේ. ඇඳගත්තු රවුම මෙන්න මේ විදිහට හඳ භාගයක් හැඩයට හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් තියෙන්නේ ඒක කපා ගන්න තමයි. ඊළඟට ආරට පුළුවන් එක මෙන්න මේ විදිහට පාට කරගන්න. පාට කරගත්ත එක වේලනකම් අපි ඊළඟට මල් ටික හදමු. දිග පළල සමාන කොලයක් අරගෙන මෙන්න මේ හැඩයට නවා ගන්න ඕනේ. මං අරන් තියෙන දිග පළල ඔයාලට මේ වීඩියෝ එකේ දාලා තිනවා. නවාගත්ත එක මල් පෙත්තේ හැඩේන විදිහට මේ විදිහට කපා ගන්නවා. මැදින් පොඩ්ඩක් කැලවිලා වගේ තියෙන හින්දා මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පෙති ටික මෙන්න මේ විදිහට දෙකට නමලා ලස්සනට හදා ගන්න. මේ විදිහේ කොටස් දෙකක් ඕනේ වෙනවා. ඒ විදිහටම නමාගෙන මෙන්න මේ හැඩයට කපා ගත්ත චූටි කොටසකුත් ඕනේ වෙනවා. ඒකේ ප්‍රමාණයත් මම වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒකත් කලින් වගේම මෙන්න මේ විදිහට නවා ගන්න ඕනේ. දැන් අපි හදාගත්ත කොටස් ටික එක උඩ තියලා මෙන්න මේ විදිහට අලව ගන්නවා. මල් පෙති ටික ලස්සනට පේන විදිහට මෙන්න මේ විදිහට තමයි අලව ගන්න ඕනේ. මල තව ටිකක් ලස්සන වෙන්න ග්ලිටර් බෝඩ් එකකින් ලස්සන රවුමක් කපලා එකතු කරගන්නවා. ඔයාලට ඒ වෙනුවට පබළුණත් පාවිච්චි කරන්න පුළුවන්. කළු පාටින්ම මෙන්න මේ හැඩයට කොළ ටිකක් එකතු කරගන්න තමයි යන්නේ. ඒක මෙන්න මේ විදිහට තමයි අපි නවාගෙන කපා ගන්න ඕනේ. කොලේ හැඩේන විදිහට නවාගෙන කපාගත්ත කොටස මෙන්න මේ විදිහට අපි කපා ගන්න ඕනේ. එතකොට තමයි කොළ ටික ලස්සනට අපිට ගන්න පුළුවන් වෙන්නේ. පෙතිපහේ මලක් කපන විදිය මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. ඒ විදිහට චූටි ප්‍රමාණයකට මල් ටිකක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ ටින්කර්බර්ග්ගේ ලස්සන පින්තූරයක් මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. ඒකත් මම කළු පාටින් තමයි පාට කරගන්නේ. Google එකේ සර්ච් කරාම මේ වගේ ලස්සන පින්තූර හොයාගන්න පුළුවන්. ඒක හොඳට වේලනාට පස්සේ මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් එකක් පිටිපස්සෙන් එකතු කරගත්තා. මේකේ ශක්තිමත්භාවය වැඩි වෙන්න. මෙයාට ලස්සන පිහාට දෙකක් ඕනේනේ. ඒ හින්දා මෙන්න මේ විදිහට රෝස පාට කොලයකින් තමයි මම ඒක එකතු කරගන්නේ. ඔයාලට කැමති පාටකින් ඒක එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක කපාගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඒ පිහාටු මැදින් ලස්සනට සිදුරු ටිකක් අපි හදාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට කැමති පාටකින් ලස්සනට පාට කරගන්න පුළුවන්. ඊළඟට කඩදාසි වලින් හදාගත්ත දිග පටියක් ඕනේ වෙනවා. ඒක මෙන්න මේ විදිහට හැඩයට එන විදිහට නවා ගන්න. මේකේ ශක්තිමත්භාවය වැඩි වෙන්න මේ විදිහේ කාඩ්බෝඩ් එකක් එකතු කරගත්තා. දැන් ඉතින් හදාගත්ත කොටස් ටික අලව ගන්න තමයි තියෙන්නේ. කොළවල නැට්ටට මෙන්න මේ විදිහට කොටසක් එකතු කරගන්න ඕනේ. දැන් අපි හදාගත්ත කොටස් එකින් එක මේ විදිහට එකතු කරගන්න තමයි තියෙන්නේ. මුලින්ම අලවන්න කලින් ලස්සනට තියලා ඉන්න. මෙන්න මේ විදිහේ පොඩි කොටසකුත් මම මේකට එකතු කරනවා. අත චුට්ටක් පාළුයි වගේනේ. ඒ හින්දා මෙතනට බටර්ෆ්ලයි කෙනෙකුත් එකතු කරා. ටඩා! ඔන්න ඉතින් හදාගෙන ඉවරයි. මෙතන තියෙන නිර්මාණ වලින් මේකට තමයි ඉතින් මම නම් ගොඩක්ම කැමති. ඔයාලා කොකටද ගොඩක් කැමති? මේ නිර්මාණෙ try කරලා බලන්නකෝ.